කෑෂ් මොනේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මේක හදලා දැන් දවස් දෙකක් විතර වගේ වෙන්නේ. YouTube channel එක තාම මේක වීඩියෝ එකක් දැම්මේ නැහැ. මේ පළවෙනි වීඩියෝ තමයි මේ රෙකෝඩ් කරන්නේ. මේ ක්‍රෑෂ් 8 කෑෂ් එක හැක් එකක් තමයි මේ දාන්නේ. මේක මම වීඩියෝ කරේ ඊයේ රෑ. ඊයේ රෑ හොඳටම වැස්සා මේ වීඩියෝ එක කරන ගමන් වොයිස් එක දාගන්න බැරුව ගියා. දාගත්ත ඒක එච්චර කොල්ඩි නෑ. ගෙදර මිනිස්සුත් කෑ ගහනවා. එක එක හැයිනවා. අහින සද්දෙත් ඇහෙනවා. හරියට පැහැදිලි නෑ. මම දැන් මේකයි එඩිට් කරන දෙනින් ආයි වොයිස් එකක් උඩින් දාන්න තීරණය කරේ. මේක හොඳට බලන්න මේ වීඩියෝ එක. මේක බොරුවක් නෙමෙයි. මේක ඇත්තක්. මේ ඔයාලට මම මේක පෙන්නනවා හරියටම ක්‍රෑෂ් ගේම් එක කොහොමද වැඩ කරන්නේ. මේක හැක් එකත් එක්ක හරියටම යනවාද. ටයිම් එකත් පෙන්නනවා. එතකොට දැන් මම මේක ෆෝන් දෙකක් ගත්ත ඔයාලට විශ්වාසය වැඩි වෙන්න මම මේ ඉස්සරහට දැන් මේ වීඩියෝ එක තව ටිකක් ඉස්සරහට යනකොට මම මේ ෆෝන් දෙකේම ඔය account දෙකම අයින් කරනවා. අයින් කළා ආයි අලුතෙන් account දෙකක් හදලා ඔයගොල්ලෝ පෙන්නනවා මේක සිග්නල් එක හරියි කියලා. දශමයටම හරි. ඉතින් ආයි කියන්න දෙයක් නැහැ. ඔයාලා හොඳටම බලන් ඉන්න මේක මේ 100%ක් සාර්ථක හැක් එකක්. ටෙලිග්‍රෑම් එකට මට මැසේජ් එකක් දැම්මොත් මට මේක දෙන්න පුළුවන්. මට නම් මේ වෙලාවත් නෑ ඇත්තටම මේ මැසේජ් කර ඉන්න. මම දෙක්කෙනෙක් දාලා තියෙන්නේ. එයාට තමයි මැසේජ් එක යන්නේ. ඔයගොල්ලෝ මැසේජ් එකක් දාන්න. එයා බලනවා අනිවාර්යෙන්. දැක්කද ඒ වෝඩ් එකත් හරියටම කැඩුනා. දැන් 11.64යි ඊගා වෝඩ් එක. 42000 බෙට් එකක් දාන්න දන්නේ මං. බෙට් එක වැටුන්නේ නැද්ද උඩ? මතකත් නෑ. දැන් ඊයේ රෑවක මං කරේ. ඊයේ අපේ ගෙදර කට්ටියකුත් ඇවිල්ලා හිටියා. ඒ මදිර වැස්සක් තියෙනවා. උන්ගේ කෑ ගැහිල්ලත් එක්ක වීඩියෝ එකක් කරේ. මම ඒකට වොයිස් එක ගැන එච්චර හිතුවේ නෑ. මමත් කතා කරාට අහනකොට ඔව් වැස්සත් එක්ක එයාලත් කතා කරන ඒවා ඔක්කොම ඇහෙනවා. ඊට පස්සේ දැන් මේකයි මේ ආයෙ රෙකෝඩ් කරන්න ඕනේ නෑ. තියෙන එකට මුඩින් වොයිස් එකක් දැම්මම ඉවරයි කියලා තමයි මේක කරන්නේ. දැක්කද හිස්ට්‍රි එක පෙන්නනවා. මේක 100%ක් ඇත්ත. මේක මේ බොරුවක් එහෙම නෙමෙයි. ඔකට මේක බලද්දි තේරෙනවා. ඉතින් මේක සෙල්ලම් කරන එක්කෙනෙක් නම් ඒත් තේරෙනවා මේක මේ ඇත්තම ක්‍රෑෂ් ගේම් එක තමයි මේ තියෙන්නේ කියලා. දැක්කද මගේ සල්ලි කීයක් තියෙනවද කියලා උන්කට පේනවනේ. සල්ලි කීයක් තියෙනවද කියලා. අරගෙන නම් අනිත් එක නම් ඒ වෙලේ හදපු account එකේ නම් සල්ලි නෑ. ඉස්සෙල්ලා දාපු බැට් එක මට කඩා ගන්න බැරුව ගියා. මේ වීඩියෝ එක චුට්ටක් දිගයි. ඇත්තටම දිගයි. ඒ වුණාට මේ මෙතනින් පස්සේ ඉතින් ඔයාලා ගොඩ. ඒකයි මට කියන්න තියෙන්නේ චුට්ටක් ඉතින් වෙලාව අරගෙන මේක බලන්න. මේක 100%ක්ම ඇත්ත. මේක වෙලාව අරන් චුට්ටක් බලන්න. ඊගාව එක 6.78. 6.78. ඒකේ මං ලක්ෂ 2යි ගාණක් මං ඒකේ දාන්න යනවා. ඒකේ බය බැරි වෙනවා. මැක්සිමම් ගාණ තියෙන 1යි ගාණන්නේ. ඒ නිසා මට ඒක දාගන්න බැරි වෙනවා. මං අතින් ඔබාගෙන යද්දි ලක්ෂ 2යි ගාණක් බෙට් එක වැටෙනවා. මැක්සිමම් 1යි ගාණක් තමයි පුළුවන්. 1.90 ගාණක්. ඊට පස්සේ මං දානවා 80000ක්. ඒක කීයෙන් තියෙන්නේ කියලා බලමු. මේක මට මතකත් නෑ කීයෙන් තිබ්බේ. ආයක 3යි ගාණක් තියෙනවා. හරි 3.86ක් තිබ්බේ. 3යි. ඊට කලින් කැඩුවා. 2යි ගාණක් හම්බුණා ඒකේ. ඊගාව එක 1.92.
ඔය වැඩියෙන් යනවා පේන්නේ මේ සිගනල් ලවුල් එට මේ වැහිනෝ හොඳටම මේ විඩියක මම කරන වෙලේ හොඳටම වහිනවා සිගනල් ලවුල් ඒකයි මේ ඊඩිය එක මේ ඔය ස්ලෝ වගේ තේරෙන්නේ ඒකයි කාස්කේම එක ටික් වැඩියෙන් යන්න වගේ පේන්නේ අර ටිකක් ගිල්ල කට්ටෙනවා වගේ පේන්නේ හරි ස්ලෝ සිගනල් පස්සේ තමයි තියෙන්නේ ඒගවට එක 34නේ අනක 34යි 47ම කට්ටන බලාගෙන ඉන්න එක 34 47ම කට්ටුවා ඊගාව එක 2.9 2.9 කියන්නේ 2.90ද කොහෙද මේ කියන්නේ එකයි 1.45 YouTube චැනල එක සබ්ස්ක්‍රයිබ් කරන්න මේක මේ අලුතෙන් හැදුවේ ඔයාලා ගොඩ දාන්න ඕනේ සාමයි හැදුවේ නැත්තම් මේ කිසි උමනාවක් නැහැ මට නම් මට මේකෙන් හම්බ කරගෙන පැත්ත කරලා ඉන්න පුළුවන් මං දැම්මේ ඔයාලට ගේමක් ගහන්න තමයි මේක දැම්මේ එකයි බෙට්ටත් කඩාගත්ත 3යි ගාන චූට් විනාඩි 10ක 5ක වගේ වීඩියෝ කෑල්ලක් දාලා මට මේක මේ අයින් කරන්න පුළුවන් කියන්නේ මේ වීඩියෝ අප්ලෝඩ් කරන්න පුළුවන් මම එහෙම කරේ නැත්තේ උගලට විශ්වාසයක් ඇති වෙන්න ඕන නිසා තමයි කරේ නැත්තේ දැන් මේක සාමාන්‍යයෙන් ටිකක් වැඩියෙන් තිබ්බම උගල විශ්වාස කරනවනේ මේ වීඩියෝ එක මේක දැන් මේ ඇත්තටම ෆෝන් එකකින් රෙකෝඩ් කරන්නේ උගලට පේනවා මේක හොරබුරු නෑ එඩිට් නෑ ආර සිගනල් එක කොහොමද ගන්න කියලා හැදුවොත් ඒක ඒටික දියක කතාවක් ඒ ෆෝන් එකත් ඇවිල්ලා ඒක සිගනල් රතු පාට වම් පැත්තේ තියෙන ඒ ෆෝන් එකත් රූට් කරලා තියෙන්නේ ඒ රූට් ඇක්සස් අරන් තියෙන්නේ එයාලගේ සේව් එකට ලොග් වෙලා ඕකේ ඒක කතාන්දර ගොඩාක් තියෙනවා ඕකේ මම හැම වෙලේම ගන්නත් බෑ මට ඔය වෙලේ නම් ගන්න පුළුවන් වුණා හැම වෙලේම ගන්නත් බෑ ඔයාලට දෙන්නේ කොහොමද කියලා හැදුවොත් මට දෙන්න පුළුවන් ඔය රතුපාට ස්ක්‍රීන් එක ඇවිල්ලා එහෙමනම් අරන් දෙන්න බෑ ඇත්තටම පුළුවන් බැරිකම නැහැ ඒක පොඩ්ඩක් අමාරු වැඩි ඒක ටිකක් වැඩි දැන් සාමාන්‍යයෙන් මට ඔයගේ ලයිව් එකක් කොහොම අරගෙන සිග්නල් එක දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් ඇත්තටම මම මේක නිකන් දෙන්න බලාපොරොත්තුකුත් නැහැ නිකන් දුන්නොත් කිසි අගයකුත් නැහැ මම දන්නවා ඒක මේ උගල මේම කරන්න මේක ඇත්තටම මේක දෙන විදියක්වත් හිතුවේ නැහැ මට මේක මේ YouTube එක අප්ලෝඩ් කරගන්නයි ඕනම තිබ්බේ දෙමු මෙහෙම ඔයාලට මම සාමාන්‍ය පැයකට පැය භාගයට වගේ ඒත් වැඩි පැය භාගයක් එක දිගට මම උගලත් එක්ක chat එකේ ඉඳලා මෙහෙම සිග්නල් එක ටයිප් කරලා දැම්මොත් ඔයාලට එවලේබේට් කරගන්න පුළුවන් ඒ ප්‍රශ්නයකුත් නැහැ පැය භාගයක් ගමුකෝ පැය භාගයක් මම උගලට ලයිව් දෙන්නම් කියන්නේ මගේ ටෙලිග්‍රෑම් එකේ හරි කොහේ හරි මගේ දැන් මම උගලට කන්ටැක්ට් කරගෙන තැනක් දානවනේ දැම්මාම එතනට ඇවිල්ලා පැය භාගයක් එක දිගට ඔතනින් වැටෙන වොට් එක මම දාන්නම් ලයිව් බලන් ඉඳලා ඒ කියන්නේ ඇත්තට මම නෙමෙයි දාන්නේ මට වෙලාවක් නෑ දාන්න අපේ ඉන්න එකෙනෙක් යාට තමයි මම ගොඩාක් වාර දීලා තියෙන්නේ මේ යාට තමයි මං කිව්වේ මේ රෙකෝඩ් කරන්නත් කියලා මට මේක තේරෙන්නේ නැහැ කියලා යා තමයි කිව්වේ යාට බෑ මම වාම කරන්න කියලා ඒ නිසා එහෙම කරමු පැය භාගයක් ලයිව් ඉඳලා ඒ පැය භාගේ මම දාන්නම් ලයිව් දාන්නම් උගලට එතකොට හරි එතකොට මට මේක බලාගෙන මෙතනින් ටයිප් කරලා මෙසේජ් එක යවන්න පුළුවන් මේ මෙසේජ් එක බලලා ඔයාලට බෙට් කරන්න පුළුවන් ඕන්න පළවෙනි බෙඩ් මේ සිග්නල් 10 බලාගෙන ඉන්න ඒ ගානටම කට් වෙනවද කියලා බලන්න ඒ ගානටම කට් වෙන්නේ නැත්නම් එතනත් මට කියන්න
නැතිවෙන්න විදියක් නෑ. අයලොවෙත් කට් වෙනවා. පේනවනේ දැන් ඔතන. ඔය ලයිව් යන්නේ ඔක. සිග්නල් ඕන නම් 10ක් බලන්න 5ක් බලන්න. හරි කියලා හිතුනොත් එතනින් යන්න බැට් කරන් යන්න. ඕංකුලට මං සිග්නල් පැය භාගයට විනාඩියට එක ගානේ හැදුවත් සිග්නල් 30ක් දෙන්න පුළුවන්. විනාඩියට සිග්නල් කීයක් දෙන්න පුළුවන්ද මේකේ? සිග්නල් 3ක් විතර දෙන්න පුළුවන් විනාඩියට. එතකොට 30යි සිග්නල් 90ක් විතර දෙන්න පුළුවන් පැය භාගයට. සිග්නල් 90ක් කියන්නේ ඔයාලට සිග්නල් 50ක් ඇති මේකේ. 10 ලක්ෂ 10ක් කරන්න සිග්නල් කීයද ඕනේ? 22 20 ගණන් වල එකක් ආවට පස්සේ ඇති. එච්ච ලොකු ගේමක් නෑ. ඇත්තටම ගාස්තුවක් නම් අය කරනවා නිකන් නම් දෙන්නේ නෑ. ඒකත් කියන්න බෑ. නිකන් දෙන්නේ නෑ. සිග්නල් හරිද කියලා විතරක් බලලා ඔයගොල්ලන්ට මගෙන් ගන්න පුළුවන්. මම ඕන ට්‍රයල් එකක් දෙන්නම්. පොඩි ට්‍රයල් එකක් දෙන්නම්. සිග්නල් 5ක් විතර කියන්න. අත 5ක්වත් ගන්න නැතුව එක දිගට සිග්නල් 5ක් කියන්න. ඒක බලන්න 80 එකේ විදිහටම බලන්න වැටෙනවද කියලා. ඒකට උන්ගොල්ලෝ බෙට් කරගත්තත් මට කිසි ප්‍රශ්නයක් නැහැ. බෙට් කරගෙන ඉතින් සල්ලි දෙන්න පුළුවන් උන්ගලට. මේ බලන්න එක දිගට 5ක් බලන්න හරියටම දශමයට බලන්න. මං කිව්වේ 2.5ට කියලා නිකන් කිව්වොත් බලන්න 2.5ටම කට් වෙනවා කියලා. ඒ කට් වුණොත් විතරක් මේ සිග්නල් එක ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මොනවා කරලා ටෙලිග්‍රෑම් එකේ මැසේජ් එකක් දාන්න. ඔය දෙලි මම මේ පැහැදිලි ගන්න. ඔය මගේ YouTube channel එකේ තියෙන්නේ. ඕක සබ්ස්ක්‍රයිබ් කරන්න. Okay, 0.27 ඔයාට වැඩිපුර යන්නේ මේ සිග්නල් ප්‍රශ්නේ තමයි තියෙන්නේ. දැන් ඉඳලා උදේ වීඩියෝ කරන්න තිබ්බේ. නෑ 6.94 තියෙන්නේ. 6.94 අපි බලමු. 6.94 ඒක කට්ටි ජපෙන් වෙන්නේ. මම මෙතන යට වීඩියෝ එක යවන්නම්. මම මේ නිකන් අල්ලගෙන ඉන්නේ උඹලට සිග්නල් ටික බලාගෙන යන්න. මොකද වීඩියෝ එක දික් වෙනවා ඒ වුණොත්. මම මේක ඩබල් ස්ලිප් කරන්නම්. මේ බලාගෙන ඉන්න. ඔන්න ඔතන බලන් ඉන්න. ඔතන මං බෙට් එක කඩලත් බෙට් එක කැඩුන්නේ නැහැ. ඒ කියන්නේ මේ ආවා සල්ලිත් ආවා කියලා පෙන්නුවට හිස්ට්‍රී එකේ බෙට් එක ආවා කියලා පෙන්නුවේ නැහැ. ඒක සිග්නල් කේස් එකක් තමයි තියෙන්නේ උතන. මේ ඕගොල්ලන්ට කිව්වා වගේ මේක මම අර වහින වෙලේ තමයි මේක කරේ. මේක සිග්නල් ප්‍රශ්නයක් තියෙන්නේ මෙතන. ඕගොල්ලන්ට බලන්න පුළුවන් දැන් මම ඉස්සරහට මේ ෆෝන් එක මේ කවුන්ට් එක අයින් කරලා පෙන්නනවා. මගේ වොයිස් එක ගැන හිතන්න එපා. හනිප නැතු ඉන්නේ. දැන් අර පොඩි ෆෝන් එකේ අයින් කරන්න හදන්නේ. ඒක මේ කවුන්ට් එක අයින් කරලා පෙන්නන්න හදන්නේ මේක. මේ නැත්තම් හිතනවනේ රෙකෝඩ් එකක් එහෙම මොකක් හරි හිතනවනේ. එහෙම නෙමෙයි. අයින් කරලා පෙන්නන්න හදන්නේ. බලාගෙන ඉන්න. ඩේටා ක්ලියර් කරන්න හදන්නේ ඇප් එකේ. කියන්නේ 80 ස්ටාර්ට් ඇප් එකේ ඩේටා ක්ලියර් කරලා නිව් account එකක් හදන්න තමයි ඔය හදන්නේ. ඩේටා ක්ලියර් කරාම දන්න අය දන්නවා. ඩේටා ක්ලියර් කරාම ඇප් එකක් නිකන් අලුතෙන් ඩවුන්ලෝඩ් කරා වගේ තමයි. ඩේටා ක්ලියර් කරාම. එතකොට ඒක කිසි account එකක් නැහැ. අපි සේව් කරපු කිසි දෙයක් නැහැ. ආයි අලුතෙන් account එකක් හදලා ආයි ඒක ගන්න පුළුවන්. අනිත් එකෙත් කරමු ඒ විදිහටම.
විශවාසය ඇතිවෙන්න තමයි කරන්න උගලට නැත්තම මේ වට කිසිවම නවන්න මේක මේ විදිර කරන්න පේනේ සල්ලි කියත්ති නරික වීඩික පටන් ගද කියත් තිබ්බද කියලත් ඔුන්ගලට ඔන්න ම පස කියල පාන්න පුළුව 7යි ගනත් තිබ්බේ දැන් තියෙනවා කියද්ද කියලා හොඳ මේකෙත්තේ ඉදිරම ඩේට කිය කරුම් අපියක් පොඩි ෆෝන් එක රෙජිස්ට වෙමු ලොකු ෆෝන් එකේ හදලත්තිවරයි කවුන්් එක මේක මේ අලුත් කවුන්ට කොංගොල්ල මේ බලංගෙදල පාසොට් ගහල ලොගවෙන්න යන්න එපා ම මේ ටොප් කරන්න ඉදනය කෙනෙ ඩිපෝසිට් කරන්න ඉත්නෑ මුකුත් කරන්න ට පෙන්න්න ඒකෙත් යන්නේ මේ සික්නල එකමයි කියල පෙන්න්න ත මේ කවුන්ට හදන්නේ එනිසා මේක දැකලා යුසනෙන් පාසොට් ගාල ලොග්ගෙන් හදන්න එපා පොඩි ෆෝන් එකට දාලා තියෙන හත්සිම් එකක් ඇස්සට හත්චොල් සික්නල් නෑ චුට්ටක්කත් තිරස මං අපේ ලව්ටරේට කනෙට්ටනවා ඩෙසම ලොග්ගෙනක් බලාගෙනන්නවා ලුක ෆෝන් එක තින අලුත් කවුන්ටක් කොංග දැක්කයිගේ හල්ලි පියක්ත් තිබෙන රිස්ට වෙලා දැන් ඇති කවුන්් එක බලාගන්න පුළුවන් ඒකෙත් එන්නේ සික්නල් එකම තමයි ඒගැන්නේ ලංකාව හැමෝටම එන්නඉතින් ඔය සික්නල් එකම තමයි ලංකානම ලෝකෙමතින් ඔය සික්නල එක තමයි යන්ඩ ඒට් කෑස් එක ගෙන ඒට් ස්ටා කෑස් එක වන්ස් පිට් ඒවනම් මොට්‍රයි කරලනෑ ගැලුවෙත් නෑ වන මෙල්බට ඒව මුකුත් මෙලුවෙන ඒටිස්ටයිගේ තරයි තාම බැලි ඔක්කොගේම ඉතින් ඕ නෑනෙදි කත්තිබ්බා මැති නේ පේනනි කියක් අරක් දැ මේ විඩාඩි ගාන්ට කියක් හෙව්වද කියලා පේනවන අතන පොඩිෆෝන් එක ඩේට පසනයක් තමයි තියන්න මං ඉට පස්සේ අවුටයට කෙනෙට්ටලා මං ඒක හරිගස්සනෝ බලාගන්න පුළොන්ගොලට විඩිගස්රට ඒකෙත් තිර පස්සේ එකම එක තමයි දැම් බාන ලොකු ෆෝන් එක එකයි තිස් කද කොහෙත් තිබේ මතක දෙක්කෙන හරිට බාන එකයි තිස් ඒක පොඩ්ඩක් බොඳ වුණ අපේ උන්නෑන දැන් තියෙන කියල කොලායි කොලයි දහනම ආරි බලන්න කොලයි දානමෙන් තමයි ලොකු ෆෝන්නේ කට්ටෙන්නේ ඒ අතර අරකත් බලන්ගෙන රෙජිස්ට වෙනවා හොල බොරු නෑ රෙකෝඩ් නෙමේ මේවා මේ රෙඩිට් නෙමේ කොලායි දාන්නම කොලයි දානමින් කට්ටන ඔන්න ඒගාවොට් එක හරිට එකෙන්ම කට්ටනවා ඒකත් බලාගෙන ඉන්න ඔොම උගල මේ කරන්තින ඩිසිෂන් එක තින ටෙලිග්‍රම් එක මගේ ලිංකිකමන් දාන්නම් ගරුප ඇත තදන්න අපේ අප මේ කවුරුත් නෑ තාම පලවෙනි වීඩියක ඔොගොල්ල දැම්ම අවුත්නම් පෝලිමේ නැතුව ගන්න පුළුවන් එහෙමත් තිනවා පෝලිමේ නැතුව මේක තක්ගල මකින් ගන්න පුළුවන් ඒ නිසා වීඩිය දැක්ක ගමන් එන්ට වීඩියෝ පලන එක මගට තා වීඩියෝ ඉක්සනට දානවා දවසට එකක් හරි දානවා දානකොට ඉතින් ට්‍රපික් එක වැඩිවෙයි තකොට ටලිගැම මෙසෙට් කරත් බලගන්න වෙයි මං හිතන්නේ ඇති මෙච්චර හොඳ ඇදන්නකොට මන්නන් හිතන්නේ
මේ වීඩියෝ මේ දුරටත් බලයි කියලා මිනිස්සු මං හිතන්නේ දැක්ක හැටිය එන්න බලයි. ගොද මේක 100ක් ඇත්ත මේක බලන්නකොට තේරෙනවා උඹලට. මේ දැන් කවුන්ට් දෙකක් පෙන්නවා මුලින්ම මගේ රියල් account එකෙන් මම පෙන්නවා බෙට් දාලාම පෙන්නවා. ඒකත් දැක්කා. ඊට පස්සේ ඒ account දෙකම අයින් කරලා ආයි අලුතෙන් account දෙකක් හැදුවා. එතකොට account හතරකින් තමයි උඹලට මම පෙන්නුවේ. තාම නම් අනිත් එක හැදෙනවා. ඒකත් හැදලා ඉවරනවා මම දැන් පෙන්නන්නම්. ඊගා බෙට් එක එකයි අතේ. මේක මේමයි. මේක මම කරන වෙලෙත් හරිය ගොරෝගොරෝ තිබ්බේ. මට ඒ වෙලේ වොයිස් එක දාගන්න තිබ්බනම් ලේසි. දැන් මට ඒක අමාරුයි මේක මේ බලලා කතා කරන්න. ඩේටා අවුලක් තමයි අර පොඩි ෆෝන් එකේ තිබ්බේ. ඊට පස්සේ මම රවුටර් එකට මම ලොග් වෙනවා මෙතනින්. විශ්වාස නැත්තම් මේ වීඩියෝ එක දෙපාරක් හරි බලන්න. මේක මේ බොරු එඩිට් එකක් එහෙම නෙමෙයි. මේක 100%ක් ඇත්ත. මේ මම ටෙලිග්‍රෑම් එක මැසේජ් එකක් දාන්න මම උඹලට හරි වැඩි විස්තරයක් කියන්නම්. විශ්වාසය ඇති වෙන්නත් මම සිග්නල් 5ක් විතර කියන්නම්. ඒ වෙලෙම උඹලෝ ගිහිල්ලා IT ස්ට්‍රයික් එකේ බලන්න. ඒ ක්‍රෑෂ් ගේම් එක එතනින්ම කට් වෙනවා කියලා. එතනින් බෙට් දාගෙන පොබිට් කරගත්තත් කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි තණ්හාවක් නැහැ මගේ. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. යාළුවෙක් ඉන්නවා නම් දාන්න වීඩියෝ ෂෙයා කරන්න. ඒව නම් ඉතින් වෙන්නේ නැහැ කියලා මම දන්නවා. සබ්ස්ක්‍රයිබ් නම් කරන්න. දැන් ආත YouTube channel එකක් පටන් ගන්න. ඔය අලුත් account එක දැන් ඕකේ තියෙන්නේ. අලුත් එක ඔන්න දැන් ඕකෙන් මම ක්‍රෑෂ් ගේම් එක ප්ලේ කරලා පෙන්නනවා. ඊට පස්සේ බලන්න. ආවේ වෙලාව තමයි මම උතනත් පෙන්නන්නේ. ඔය වෙලාව පෙන්නන්නේ එතකොට 12:18යි. එතකොට ඔය 12:18යි. ඔය ෆෝන් ඔක්කොගෙම වෙලාව 12:18. කියන්නේ වෙලාවත් හරිය කියලා පෙන්නන්නේ මම ඕක නැත්තම් මේක එක වෙලාවක් මේක එක වෙලාවක් එහෙම නෑ. වෙලාව 18යි. බැට් එක ගත්තත් ඒක හිස්ටරි එකක් තියෙන වෙලාව 18යි. ඒක මුල් වීඩියෝ එකේ මම ඒ කැලලක් දැම්ම මේකත් බලන්න. එකයි 76න් තමයි කට් වෙන්නේ අරක. එකයි 76ම කට් වුණා. පේනවා උංගලට. පොඩි ෆෝන් එකෙත් බලන්න දැන්. පොඩි ෆෝන් එකෙත් බලන්න මම මෙතනින් යට වීඩියෝ එක චූට්ටක් ස්කිප් කරන්නම්. මේ ස්කිප් කියන්නේ මේ ඩබල් ස්පීඩ් කරන්න. මොකද නැත්තම් මේක මේ සෑහෙන්න දික් වෙනවා වීඩියෝ එක. එකයි මේක.
ඔයාලා වීඩියෝ එක දැන් බලන් ඉඳලා දැන් විනාඩි 25ක් විතර කියලා තින්නේ වීඩියෝ එකට දන්නේවත් නැතුව මේ ඔය වීඩියෝ අන්තිමට එක මම ඩබල් ස්පීඩ් කරලා තින්නේ මොකද වීඩියෝ එක ඉන්න දිගයි. මෙච්චර වීඩියෝ එකක් ගත්තේ ඔයාලට පැහැදිලිව මේක තේරුම් කරන්න නැත්තම් බොරුවක් කියලා හිතයි. උඹලට පේනවා දැන් මේ බෙට් ටික ඔක්කොම අර මේ හැක් එකේ විදිහටම තමයි වැඩ කරන්නේ. ආයෙක දෙකක් නැහැ. මේ උංගලට අලුත් account එකක් හදලා මගේ real account එකෙනුත් පෙන්නුවා අලුත් account දෙකක් හදලා ඔක්කොම account 4කින් පෙන්නුවා මේක හරි මේක යන්නේ කියලා. මේ ඔය කරන්න තියෙන්නේ මෙච්චරයි. මගේ description එකේ Telegram link එක මම දාන්නම් comment section එකේ දාන්නම්. මේ comment එක නැත්නම් description එකේ තියෙනවා. නැත්නම් මගේ profile එකේ YouTube profile එකේ about එකේ තියෙනවා. නැත්නම් මට TikTok හදන්න බලාපොරොත්තුවක් තියෙනවා. TikTok එනුත් මට දාන්න message එකක්. TikTok මගේ account එකක් තියෙනවා දැනට. ඒකේ මේ crash game ගැන වීඩියෝ දාලා නැහැ. ඒකත් මං දාන්නම්. ඒකත් link එක දාන්නම්. එතනින් ගිහලා මට message එකක් දාන්න. කොහොම හරි මාව contact කරගන්න. මේ subscribe කරන්න මගේ අලුත් channel එකක් ඔක තාම මේ දාන පළවෙනි වීඩියෝ එක. උගලට දැම්ම ආවොත් traffic එකේ නැතුව ඕක ගන්න පුළුවන් මගේ. නැත්තම් වැඩි වෙයි කට්ටිය. මේ එහෙනම් කියන්න තියෙන්නේ සුබ දවසක්. Telegram message එකක් දාන්න.